guys, saya slide मध्ये इथे आदर्शवाले सागरी केलेला इथे आता यावा नुवर ඉතින් අපි දැන් ඉන්නේ නුවර දළදා මාලිගාවට यावा නයි යක්කයි සතුපාතු තාවදා guys අපි දැන් entrance එකෙන් ඇතුළට ඇවිල්ලා දළදා මාලිගාවට යන ගමන් ඉන්නේ ඔයාලට පේනවා ඇති මට පිටිපස්සෙන් තියෙන්නේ මධ්‍යම බණ්ඩාර වීරයා වෙනුවෙන් ඉදිවුණු පුංචි ස්මාරකයක්. ඉතින් අපේ අම්මලා අක්කලා කට්ටියම ඉස්සරහින් යන ගමන් ඉන්නේ. ඇතුළට මධ්‍යම බණ්ඩාර ස්මාරකයේ පිටරලා අපේ තියෙන්නේ මෝනරවිල කැප්පටිපොළ දිසාවේ එතුමාණන් වෙනුවෙන් ඉදිවුණු ස්මාරකය. අපි හිතුවට වැඩි වෙලාවක් අපිට පොලිමේ ඉන්න උනා. හැබැයි අපිට වාසනාව උදා වුණා ළඟටම ගිහින් කරඬුව වැඳ පුදා ගන්න. ඉතින් guys අපි අතට ගිහලා එළියට ආවද වෙනදට වඩා ටිකක් crowd එක වැඩි. ඒ හින්දා අපි වීඩියෝස් අනික ගන්න බැහැනේ. අපි දැන් තමයි එළියට ආවේ. ඔයාලට පේනවා ඇති මට පිටිපස්සෙන් තියෙන්නේ එදා කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා විසින් නිර්මාණය කරපු පත්තිරිපුව. ඉතින් අපි දැන් එළියට යන්න හදන්නේ. guys මේ දැන් ඔයාලට පේන්නේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් වෙනුවෙන් ඉදිවුණු ස්මාරකය. එදා බ්‍රිතාන්‍යයන් ලංකාවේ කොඩිය පහතට දැම්මට පස්සේ තවමත් ඔයාලට මේ රටේ අයිතියක් නැහැ කියලා වාරියපොළ සුමංගල හිමියෝ කතිර කොඩිය බිම දාලා සිංහල හෙළදජය නිල් ගුවනේ ලෙල දෙවන්න සමත් වුණා. ඉතින් ඒ වෙනුවෙන් වාරියපොළ සුමංගල හිමියන්ට ඉදිවුණු ස්මාරකය තමයි මේ තියෙන්නේ. දැන් අපි එළියට යන්න හදන්නේ. guys අපි දැන් එළියට ආවිල්ලා අපි ඉන්නේ වැව රවුම ළඟ. මේ තියෙන්නේ මම කැමතිම ප්ලේස් එක. සිංකඩ ගල නොවරට වහින වැස්සවස උඹගෙන මතක ඔහොරු දුන්නා වේදලිසම සුන්දර වැව රවුමට යන්න. කවුරු හරි ඇහුවොත් එහෙම නුවර කිරි මුහුද මොකද්ද කියලා ඒකට දෙන්න තියෙන උත්තරෙත් මේක තමයි. නුවර වැවටම තමයි කිරි මුහුද කියලා කියන්නේ. ඉතින් guys අපිට වැව රවුම ළඟදී මිස්ටර් සංකදිනේ සිංහව හම්බුණා. ඉතින් අපි ගහලා ඉස්සරහට යන ගමන් ඉන්නේ. guys අපි දැන් මේ යන්නේ සහස් උයනට. සහස් උයනට ගියපුවාම ඔයාලට පිස්සු වැටෙන තැනක් පෙන්නන්නම්. සහස් උයනට ආවා. හැබැයි තාම ගොඩාක් මෙතන තියෙන ෂොප් ඕපන් කරලා නැහැ. ඒක ඕපන් කරන ගමන් ඉන්නේ. ඉතින් අපි පිටකටම පාක් එකට ආවා සෙල්ලම් කරන්න කියලා. ඔයාලට අද පොඩි යාළුවෙක් ඉන්නවා අපිත් එක්ක ආවෝ. අද චතුපාතු තදිත් දෙක ආවා ඇවිදින්න. ඔයාලට කලින් කිව්වනේ මිස්ටර් සංකෝ මීටුනා කියලා. ඉතින් ඔයාලට පේන්නේ මිස්ටර් සංකත් එක්ක මම ගත්ත ෆොටෝ එකක්. ඉතින් මේ තියෙන්නේ ඒ කොන්සර්ට් එකක් තියෙනවා මිස්ටර් සංකගේ. ඉතින් ඒක පෝස්ටර් එක තමයි ඔයාලට මේ පිටිපස්සෙන් පේන්නේ. ඒක තියෙන්නේ අප්‍රේල් 5. සහස් උයනේ ඕපන් ඒරියා ප්ලේස් එකේ තමයි තියෙන්නේ. ඉතින් guys අපි දැන් සහස් උයනට වෙලා ඉඳගෙන ඉන්නවා. එතන පිස්සුම හැදෙන තැන ඕපන් කරනකම්. මම දැන්ම කියන්නේ මොකක්ද කියලා. ඔයාලා ඉතින් දිගටම බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉඳලා බලන්න.
මොකද ඒ සහස් වෙන තියෙන පිස්සු හැදෙන තැන කියලා. මේ පිටිපස්සෙන් පේන්නේ සහස් වෙන තියෙන හෙළ බොජුන් හල. ඉතින් මෙතන දේශීය කෑම විවිධ වර්ගයේ දේශීය කෑම තියෙනවා. ඒ වගේ ප්‍රයිස් ඉස්සරහින් ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඉතින් ඔයාලා මෙතනට ආවම බලා ගන්න පුළුවන්. සහස් වෙන හෙළ බොජුන් හලට අපි ආව කන්න. අපේ අම්මයි අක්කයි ගියා කෑම අරන් එන්න. ඉතින් අපි එතකම් මෙතනට වෙලා වාඩි වෙලා ඉන්නවා. ඔය වෙලාවේ නම් මම දැක්කෙත් නෑ අපේ නංගි තමයි මේ වීඩියෝ මේ තියෙන්නේ අපි ගත්ත කෑම. දළදා මැදුරේ තේවා හඬ රැවුදෙනවා සියක් වාරයක් මැරි මැරි උපදිනවා කළපව් මතක් වී දෑසම තෙත් වෙනවා තිබහට වතුර වෙනුවට කඳු ලැලි බොනවා. ඉතින් මේ තියෙන්නේ බෝගම්බර හිරගෙදර තාප්පේ. කොළඹට ගිරි ගමට කැකිරි සංකල්පය හින්දා අපි අද ඇවිත් ඉන්නේ shopping කරන්නත් එක්ක. අපි දැන් ඉන්නේ මහනුවර ශ්‍රියානි එකේ. අපි යන්නේ මෙහාට යන්න හදන්නේ. අපි හිමීට මේක ගෙන ගන්න යන්න මේක ගන්න කීවෙන්නේ ladies floor එකේ තමයි වැඩ පටන් ගත්තේ. අපි බලමු මට මැච් නෑ දුම් තියනවාද කියලා. මට පාර්ට්නර් කෙනෙක් හම්බුණා මට මැච් වෙන්නේ මොකද්ද කියලා එයා හොයලා දෙනවා. ඕ මට මැච් වෙන්නේ නෑ. ඕවා ඕල්ඩයි. යන්කෝ මෙහෙ හැට් තියෙනවා. අතන හැට් තියෙනවා. යම් බලන්න. අපි ඔයාලට හැට් එකක් ගන්න බලන්න. ඔව් අපි හැට් එකක් දාලා බලමු ඔයාලට. කම් බල හෙලෝ කියන්න. චතුපාට්ටු යනවා. චතුපාට්ටුවන්ට මැච් වෙන ඩ්‍රෙස් තෝරන්න ඉන්නවා. මොකක්ද එහෙනම්? පින්ක් කලර් ඕනේ හැබැයි
ආයි මොකද්ද? ඔව් පින්ක් කලර් ඕක ඕනේ. අපි දැන් shopping කරන්න ඇවිල්ලා ඉන්නේ. Hello guys, අපි දැන් shopping කරන්න ඇවිල්ලා ඉන්නේ. vlog එකත් එක්ක දිගටම එකතු වෙනවා. vlog එකම ඔව් එකතු වෙලා ඉන්න. ඔව් සෙල් නම්බර් එක නේද? මොකද්ද? අපි තව ටිකක් shopping කරලා එන්නම් guys. guys අපි දැන් ආවා ශ්‍රියාන් යුතේ තියෙන කැන්ටින් එකට. ඔතනදී නම් මට පොඩි ඩියුටි එකක් සෙට් වෙනවා. ඉතින් මම ওই ඩියුටි එක ඉටු කරන ගමන් ඉන්නේ. Oh my god guys, අපි අක්කෝ මදර් කෙනෙක් වෙන්න උනා. මදර් කෙනෙක් සැපෙන් ඩීල් කරගෙන ආවා. මේ අම්මා කැෂියර් එකේ ඉන්නවා. අක්කා අතන කැෂියර් එකේ ඉන්නවා. ඉතින් අපි යන්න හදන්නේ. guys අපි දැන් තිලක වර්ධනයකට ආව. චතු part 2ට ෆිල්ම් එක නිලා ඉන්නවා. එයාව වැඩි තියාගෙන ඉන්නවා. ඉතින් අම්මයි අක්කයි තාම shopping කරනවා. බලමු ඉස්සරහට. දැන් අපි යන්නේ අපි shopping කරලා ඉවරයි. දැන් අපි යන්න හදන්නේ කන්න. දැන් ඇවිල්ලා ඉන්නේ ලන්ච් එකට. හයි දැන් guys අපි ආපහු සහස් වෙනට පොඩ්ඩක් අවුවසර වැඩි. ඉතින් තව පොඩි වෙලාවක් ඉඳලා අපි මේක ඇවිදලා බලමු. ඉතින් guys අවුවඩ වෙනකන් කියන හිටියා අඩු වෙන පාටක් නැහැ. මම ඔයාලට උදේ කිව්වා පොඩි ඔයාලව සර්ප්‍රයිස් වෙන පිස්සු හැදෙන තැනකට එක්කා යනවා කියලා. මම ඔයාලව දැන් හදන්නේ ඒ පිස්සු හැදෙන තැනට එක්කා යන්න. ඉතින් guys මේ තියන්නේ සහස් වෙනේ අච්චාරු කඩේක නම තියන්නේ සහස් වෙන අච්චාරු පෙරේතයෝ කියලා. ඉතින් මෙතන එක එක වර්ගයේ අච්චාරු තියෙනවා. මෙතන ඉස්සරහා ප්‍රදර්ශනය කරලා තියෙනවා. අපිට කැමති වර්ගයේ අච්චාරු එකක රහ බලලා කැමති වර්ගයක් ගෙනියන්න පුළුවන් වලට වෙනදී. මෙතන එක එක වර්ගයේ අච්චාරු තියෙනවා. අපිට කැමති අච්චාරු එකක රහ බලලා මෙතනින් ගන්න පුළුවන්. ඉස්සරහා ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒකෙන් රහ බලලා අපි කැමති වර්ගයේ අච්චාරු අපිට ගන්න පුළුවන් කමක් තියෙනවා. අපි අච්චාරු ගන්න මේ කියන්නේ අපි ගත්ත අච්චාරු. ඕපන් කරලා පොඩ්ඩක් අවුවසර වැඩි. ඒ හින්දා යන්න කම්මැලි. ඉතින් මේ විදිහට තමයි දවල් සත්‍ය කියන්නේ සහස්. ඉතින් ඊට පස්සේ අපි ගෙදර ආවා. ඒ ටික වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. Goodbye.